ආයුබෝවන් හැමෝටම අද මම ඔයාලට අරගෙන ආවේ මගේ හිතට ලොකු වැදගත්කමක් තියෙන ගමනක්. අද අපි යන්නේ කතරගමට. early morning එකේ මේ ගමන ස්ටාර්ට් කරද්දී city life එක හිතෙන් ඉවත් වෙනවා. noise වෙනුවට silence එකක්, stress වෙනුවට calm feeling එකක්. travel කරන එක මට therapy එකක් වගේ. මේ nature එක අතරට එද්දී හිත automatic ලෙස slow වෙනවා. ඔරමැද පොඩි break එකක් ගන්නත් බැහැනේ. luxury නෙමෙයි. මේ simple moments තමයි ඒත්තටම travel එක. කිරිවෙහෙරට ආවම හිතට හරිම නිදහසක් දැනෙනවා. මල් පූජා කරද්දී මම ඉල්ලන්නේ ලොකු දේවල් නෙමෙයි. හිතේ සමාධියත් බුදුන් වහන්සේට පූජා කරන මේ මල් වගේම අපේ හිතත් පිරිසිදු වෙන්න ඕන කියලා මට හිතෙනවා. මේ වගේ පූජා කරන වෙලාවල්ව හිත ඇතුලේ තියෙන බර ටිකක් නිදහස් වෙනවා වගේ ෆීල් වෙනවා. කතරගම දේවාලයට ආවම මට දැනෙන්නේ අමුතු විශ්වාසයක්. පළතුරු පූජා කරද්දී හිතෙන්ම ස්තුති කරන එකක් වගේ. දෙවියන්ගෙන් ඉල්ලන්නේ වාසනාව නෙමෙයි. හොඳ සිතක්. හොඳ තීරණ ගන්න පුළුවන් ශක්තියක්. මේ මැණික් ගඟ ළඟට ආවම හිතේ බර ටිකක් අඩු වෙනවා වගේ. negative thoughts wash වෙලා යනවා වගේ feel එකක්. කතරගම කියන්නේ place එකක් විතරක් නෙමෙයි. ඒක feeling එකක්. මේ ගමන මට හිතට strength එකක් දුන්නා. ඔයාලට මේ vlog එක හිතට වැදුනා නම් like එකක් දාලා comment එකක් දාන්න. ඒලක ගමනකින් හමු වෙමු. බුදු සරණයි, දෙවි පිහිටයි.